හලෙලුයා. අදත් ලස්සන වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේ අපිට දීලා තියෙන නිසා යේසුස් වහන්සේට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක බලන මේක අහන සෑම කෙනෙක්ම යේසුස් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් මේකේ ගරුත්වය සියලුම ගරුත්වය ආයුත්තේ යේසුස් වහන්සේගේ නාමයට යේසුස් වහන්සේට පමණමයි. ආමෙන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ සුදු බයිබලයේ 1 සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය ගැන. මෙතන ලස්සන වචනයක් අපිට කතා කරනවා. මේක ඔයාලත් කියවලා බලන්න. අපිට ගොඩක් වර්ධින තැන් මෙතනින් අපිට හදාගන්න පුළුවන්. බලන්න අපි මිනිස්සු දිහා බැලුවොත් ඒක ලස්සන ඒක උස්ස මේක කොයි වගේද කියන එක තමයි අපි පිටතින් තමයි බලන්නේ. යාට කොහොමද සල්ලි තියනවද මෙයා කොච්චර ලස්සනද අපි එහෙම හිතලා තමයි අපි තීරණ කරන්නේ නේද. ඊට පස්සේ අපේ පෞල් ජීවිතෙන්න පුළුවන් නැත්නම් අන්න හැම දෙයක්ම ස්වභාවක වෙන්න පුළුවන්. අපිට අවසානට ප්‍රශ්නයක් වෙන්නේ අපි පිටතින් බලලා තීරණ කරපු නිසා නේද. යේසුස් වහන්සේ කියනවා සාමුවෙල්ට ඊශ්‍රායලට රජ පත් කරන්න ඕන. එහෙනම් දෙවෙනි රජාව පත් කරන්න යන දාවිත්තුමාව. ඒතකොට එයා කියනවා ඒක උසත් ලස්සනත් කිසි දෙයක් පිටතින් බලන්න එපා. ඒක යේසුස් වහන්සේට අවශ්‍ය නැහැ. ඒක යේසුස් වහන්සේ ඇවිල්ලා පිටත බලන කෙනෙක් නෙමෙයි කියලා කියනවා. යේසුස් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ සිත බලන කෙනෙක්. එහෙනම් යේසුස් වහන්සේ සිත තමයි බලන්නේ. බලන්න ආදම්සය ඒව පාපයට වැටෙන එක ලස්සනට ප්‍රියව තිබ්බ කියලා කියනවා නේ. ඒක ගොඩක් ලස්සන නිසා ඒක කන්න හොඳයි කියලා එයා හිතලා ඒ වැරද්ද එයාලා කරා. වැරද්ද කරපු නිසා පාපයට වැටුණා. පිටින් බලලා තමයි එයාලා තීරණය කරේ. අපි හැමදේම පිටින් බලලා තීරණය කරලා අද ගොඩක් අපිට වැරදි විදිහට අපිට හැමදේම වෙලා තියෙන්නේ. අපි අද ගොඩාක් කටක ජීවිතවලට වැටලා තියෙන්නේ. අපි හැමදේම ප්‍රශ්න වලට වැටලා තියෙන්නේ. අපි පිටතින් බලලා තීරණය කරලා නේ. අපි ඇතුළතින් බලන්නේ නැති නිසා. ඒ නිසා අර යේසුස් වහන්සේ අපේ බලන සිත පිරිසිදුව තියලා ඇතුළ අපි පිරිසිදුව තියලා අද ඉඳන් අපි තීරණය කරන්න ඕනේ. අපි පිටතින් බලලා තීරණය කරන්න කලින් අපි ඇතුළත බලලා ඉන්නනේ. අපි යේසුස් වහන්සේ තුලින් යාඥා කරලා එයාලා කවුද මෙයාගේ හොඳ කට්ටියද අපිට ආශ්‍රය කරන්න පුළුවන්ද අපි තීරණය කරලා අපි යේසුස් වහන්සේගේ වචනයට කීකරුව අපි ගියොතින් අපිට යේසුස් වහන්සේ ආශිර්වාදේ ලබා දෙනවා. ඉතින් මේ වචනේ අඩුපාඩු ඇති ඔයාලත් කියවලා ඔයාලටත් අත්දැකීමක් ගන්න. ඔයාලත් මේ වචනේ අහලා මේ වචනේ බලලා තව කෙනෙකුට කියලා දෙන්න. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පීඨ.